කොහොමද ඔයාලට ඔන්න අදත් අලුත් රීඩින් එකක් අරගෙන ආවා. අද රීඩින් එකකින් අපි බලන්න හදන්නේ එයා ඔයාව දකින්නේ මොන වගේ කෙනෙක් විදිහටද? ඔයාගේ පර්සනැලිටි එක එයා දකින්නේ මොන විදිහටද? එයා කියන්නේ ඕන කෙනෙක්, ඔයාගේ හිතේ ඉන්න ඕන කෙනෙක්. ඔයා කැමති කෙනෙක් හිතාගෙන මෙන්න මේ ෆයිල්ස් තුනෙන් කැමති ෆයිල් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් අපි බලමු ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාව දකින්නේ මොන විදිහටද කියලා. ඔයාව කවුරු වගේද දකින්නේ? ඔයාගෙන් දකින පර්සනැලිටි එක මොකක්ද කියලා අපි බලමු. එහෙනම් අපි යමු ඔයාගේ රීඩින් එකට. කොහමද ෆයිල් නම්බර් 1? ඉතින් ඔයාගේ රීඩින් එකට ආපු කාඩ්ස් ටික මම ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. 10 of cups, 4 of wands, the tower, ace of wands, 2 of cups, knight of swords, king of cups and 3 of swords. මේ කාඩ්ස් ටික තමයි ෆයිල් නම්බර් 1 ඔයාගේ රීඩින් එකට ආවේ. ඔයාගේ හිතේ ඉන්න කෙනා කවුරු වුණත් හරිද? ඔයාගේ සිටුේෂන් එකට අදාළ විදිහට මේ පණිවිඩ රෙසිනේට් කරගන්න. මේ කෙනා දකිනවා ඔයා තමයි එයාගේ කම්ෆර්ටබල් සෝන් එක කියලා. ඒ කියන්නේ ඉමෝෂනලි ඔයා ගොඩාක් එයාට කම්ෆර්ට් එකක් දීලා තියෙනවා. මේ කෙනා ඔයා එක්ක ඉන්න හරි කැමති. ඔයා ගොඩක් ඇට්‍රැක්ටිව්. මේ කෙනාට ඔයාව ගොඩක් වටිනවා. මේ කෙනාට ඔයාව ගොඩක් ඕනි. ගොඩක් දුරට මේ වගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ නම් ක්‍රෂ් එකක් එක්ස් එකක් වුණත් මෙයා දකිනවා ඔයා පවුල් ජීවිතයක් ගත කරන්න හොඳ කෙනෙක්. ඒ වගේම තමයි මම දකිනවා මෙයා දකිනවා ඔයා ගොඩක් සතුටින් ඉන්න කැමති. ඔයා හරිම අනිත් අයවත් සතුටින් තියලා එහෙම අර ජීවිතේ හැම මොහොතක්ම සතුටත් එක්ක ගත කරන්න බලන කෙනෙක් කියලා මෙයා දකිනවා ඔයාව. ඒ වගේම තමයි මෙයා කලින් ඔයා ගැන ඔයත් නිකන් එයාගේ ජීවිතේ ඉන්න සාමාන්‍ය කෙනෙක් වගේ හිතාගෙන හිටියනම් මේ කෙනා හැම දැන් හිතන එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මේ කෙනා හිතනවා ඔයා අනිත් අය වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔයා විශේෂ කෙනෙක් කියන දේ මෙයාට එකපාරටම එයාගේ හිතන දේවල් වෙනස් වෙලා තියෙනවා. ඔයාත් සාමාන්‍ය කෙනෙක් වගේ කියලා මෙයා හිතපු එක එකපාරටම වෙනස් වෙලා තියෙනවා. මෙයා දැන් ඔයාව ගොඩාක් ස්පෙෂල් කෙනෙක් විදිහට තමයි දකින්නේ. ඔයා ඉමෝෂනල් කම්ෆර්ට් එක යාට දීලා තියෙනවා. ඒ වගේම තමයි එයා දකිනවා ඔයා ගොඩාක් එනර්ජිටික් පර්සන් කෙනෙක්. ඔයා ගොඩාක් අනිත් අයව මොටිවේට් කරන්න පුළුවන් කෙනෙක්. එතකොට ඔයා ගොඩක් දේවල්, ඒ කියන්නේ ජීවිතේ ඕනි දෙයක් ඔයාට කරන්න පුළුවන්. ඔයාට ඒ මොටිවේෂන් එක තියෙනවා කියන දේ මෙයා දකිනවා. ඔයාගේ පර්සනැලිටි එක හරිම මොටිවේටඩ් පර්සනැලිටි එකක් කියන දේ මෙයා දකිනවා. ඔයා අනිත් අයව මොටිවේට් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ෆයිල් නම්බර් 1 ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාව දකින්නේ. ඒ වගේම තමයි මේ කෙනා දකිනවා ඔයා මේ කෙනා ඔයාව කෙයා කරනවා වගේම ඔයාත් මේ කෙනාව කෙයා කරනවා කියන දේ. කියන්නේ ඔයාලා දෙන්නගේ අතර හොඳ බැලන්ස් එකක් තියෙනවා කියන දේ මෙයා දකිනවා. ඔයා මේ කනෙක්ෂන් එක ඇතුලේ බැලන්ස් එක තියාගන්නවා කියන දේ මෙයා දකිනවා. ඒ කියන්නේ හැමදේම අර බැලන්ස් එකේ කරගෙන යන්න පුළුවන් කෙනෙක් කියලා මේ කෙනා දකිනවා. ස්පෙෂලි මෙයා දකිනවා ඔයාට පුළුවන් එයාගේ හැඟීම් තේරුම් ගන්න, එයාව බැලන්ස් කරන්න කියන දේ මෙයා දකිනවා. ඒ වගේම තමයි ඔයා හිතේ තියෙන දේවල්, ඒ කියන්නේ කියන්න බය නැති කෙනෙක්. ඔයාගේ හිතේ තියෙන දේවල් ඔයා කෙලින්ම කියලා දාන කෙනෙක් විදිහට මෙයා දකිනවා. ඒ කියන්නේ මුකුත් හිතේ තියාගෙන වෙන දෙයක් කතා කරන එහෙම කෙනෙක් නෙමෙයි. ඔයා හරි මේ අව්‍යාජ චරිතයක් කියලා මෙයා දකිනවා. හිතේ තව දෙයක් තියාගෙන තව දෙයක් කතා කරන එහෙම කෙනෙක් නෙමෙයි. ඔයා බය නැහැ හිතේ තියෙන දේවල් කියන්න කියන එක මේ කෙනා දකිනවා. ඒ වගේම තමයි
මේ කෙනා දකිනවා ඔයාට හැඟීම් පාලනය කරගන්න පුළුවන්. ඔයා ගොඩක් හැඟීම් පාලනය කරගෙන ඉන්න කෙනෙක් කියන දේ දකින. එහෙමත් නැත්නම් මෙයාට ඔයා ගැන තියෙන හැඟීම් මෙයා පාලනය කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මෙයා දකිනවා ඔයා හොඳ ස්ට්‍රෝං පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් විදිහට. ඒ වගේම තමයි ඔයාට පුළුවන් අනිත් අයව තේරුම් ගන්න. අනිත් අයගේ සිතුවිලි හැඟීම් ඒ අයව ඔයාට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විදිහට මේ කෙනා ඔයාව දකිනවා. ඒ වගේම තමයි මෙයා දකින ඔයා ගොඩක් සංවේදී චරිතයක්. එහෙමත් නැත්නම් ඔයා මේ කාලෙදී ඉන්නේ මොකක් හරි හිත රිදීමක මොනවා හරි හાર્ට් බ්‍රේක් එකක කවුරු හරි කියපු දෙයක් නිසා වෙන්න පුළුවන්, වෙච්ච දෙයක් නිසා වෙන්න පුළුවන්. anyway මෙයා දකින ඔයා එක්ක හිත රිදීමක ඉන්නවා. එහෙමත් නැත්නම් මෙයා දකින ඔයා හරිම සංවේදී චරිතයක් කියන දේ. ඉතින් මේ දේවල් තමයි පයිල් නම්බර් 1. ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාව දකින විදිහට රීඩින් එකේ අද ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න රීඩින් එක ඔයාට ඇකියුරේට් වුණාද කියලා. එහෙනම් ගිහින් එන්න. කොහොමද පයිල් නම්බර් 2? ඉතින් අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාව දකින්නේ මොන වගේ කෙනෙක් විදිහටද? එයා දකින විදිහට ඔයාගේ පර්සනැලිටි එක මොකක්ද කියන දේ තමයි අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම් ඔයාගේ රීඩින් එකට ආව කාඩ්ස් ටික 7 of Pentacles, Strength, 4 of Cups, Ace of Swords, 3 of Cups, the Empress, the Hierophant and 2 of Pentacles. පයිල් නම්බර් 2 ඔයාගේ හිතේ ඉන්න කෙනා හිතනවා ඔයා ලේසියෙන් දෙයක් අතාරින කෙනෙක් නෙමෙයි. ඔයාට ගොඩක් හොඳ ඉවසීමක් තියෙනවා. ඔයා ඉවසීමෙන් හැම දේ වෙනුවෙන්ම කැපවීමෙන් වැඩ කරනවා. ලේසියෙන් ඔයා දෙයක් අතාරින කෙනෙක් නෙමෙයි කියන එක මේ කෙනා දකිනවා. ඒ වගේම මෙයා දකිනවා ඔයා හොඳ ස්ට්‍රෝං පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඔයා හරිම ඩිසිප්ලින් එකක් තියෙන හරි මැචුවර්ඩ් එනර්ජි එකක් තියෙන කෙනෙක් විදිහට මේ කෙනා ඔයාව දකිනවා. ඒ කියන්නේ ඔයා ඉමෝෂනල් පැත්තෙන් ගත්තත් ඉමෝෂනලි ස්ට්‍රෝං. එතකොට හැම පැත්තෙම ඔයාගේ හොඳ ස්ට්‍රෝං එකක් තියෙනවා. හැමදේම හැමෝමත් එක්කම කතා කරන්න යන්න තමන්ට එන සිතුවිලි හැඟීම් පාලනය කරගන්න හොඳ හැකියාවක් ඔයාට තියෙනවා කියන දේ මෙයා දකිනවා. ඒ වගේම තමයි මෙයා දකිනවා ඔයා සමහර වෙලාවට ඔයාට එන හොඳ අවස්ථාවන් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා කියන ගතිය. ඒ කියන්නේ අර ඔයාට මෙයා දකින විදිහට ඔයාට සමහර වෙලාවට තමන්ට ගැළපෙන දේ මොකක්ද කියන එක හරියට තෝරගන්න බැරි අවස්ථාවන් එනවා වෙන්න පුළුවන්. මෙයා දකින විදිහට ඔයාට අන්න එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට ජීවිතේට එන chances ඔයා මිස් කරගන්න වගේ දෙයක් මෙයා හිතනවා. ඒ වගේම තමයි මෙයා දකිනවා ඔයා ගොඩක් ට්‍රූත් එකට ආස කරන කෙනෙක්. ඒ කියන්නේ අපි ඔය හිත සනස ගන්න බොරු කියන හිම හිත සනස ගන්න එක සුරංගනා කතා කියාගෙන එහෙම ඉන්න කෙනෙක් නෙමෙයි ඔයා. ඔයා කෙලින්ම ඇත්ත දේ තමයි කතා කරන්නේ. ඇත්ත දේ තමයි පිළිගන්නේ. ඔයා ඇත්තට තමයි කැමති. හරිද? කොච්චර රිදුනත් කොච්චර සතුටක් දැනුණත් ඔයා ඇත්ත පිළිගන්න කෙනෙක්. ඇත්තට ආස කරන ඇත්තට ගරු කරන කෙනෙක්. ඒ වගේම තමයි මේ කෙනා දකිනවා ඔයාට හොඳ ෆ්‍රෙන්ඩ් සයිකල් එකක් තියෙනවා වෙන බලයි. ඒ කියන්නේ ඔයා සෝෂලි හරිම අනිත් අය අතර හොඳට ෆන් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කට්ටිය එක්ක ගැදර් වෙනවා. එතකොට එයාලා එක්ක හොඳට ෆන් ගන්න එහෙම අර හරිම මොකක්ද ඒක කියන්නේ හරිම සතුටෙන් ලයිෆ් එක එන්ජොයි කරන කෙනෙක් විදිහට මෙයා දකිනවා ඔයාගේ ජීවිතේ ඉන්න අනිත් අයත් එක්ක. ඒ වගේම තමයි මේ කෙනා දකිනවා ඔයා හරිම ක්‍රියේටිව් කාම් එනර්ජි එකක් තියෙන කෙනෙක්. ඔයා හරිම
ඔයා හරිම කෙයරින් කෙනෙක්. අනිත් අය ගැන ඔයා හොඳට කෙයර් කරන අන්න එහෙම කෙනෙක් විදිහට මේ කෙනා ඔයාව දකිනවා. ඒ වගේම තමයි මෙයා ඔයාව දකින්නේ අපි කියන්නේ ජීවිතේ සීරියස් අවස්ථා තියෙන්නේ. රිලේෂන්ෂිප් පැත්තෙන් වුණත් මොනවා හරි ඔපචුනිටි එකක්, ජොබ් ඔපචුනිටි එකක් වුණත් ජීවිතේ අපි සීරියස් වෙන්න ඕනි තැන්වලදී ඔයා ගොඩාක් සීරියස් මැචුවර්ඩ් කෙනෙක් විදිහට වැඩ කරනවා කියන දේ මේ කෙනා දකිනවා. හරිද? ලේසියෙන් දෙයක් අතාරින්නේ නැහැ. මැචුවර්ඩ් කෙනෙක් විදිහට මෙයා වැඩ කරනවා. ඒ කියන්නේ අර ඔයා තැනට සුදුසු විදිහට කොටින්ම කිව්වොත් ඔයා තැනට සුදුසු විදිහට ඉන්න දන්න කෙනෙක් විදිහට මේ කෙනා ඔයාව දකිනවා. ඒ වගේම ඔයා ජීවිතේ දේවල් බැලන්ස් කරන කෙනෙක් කියලා දකිනවා. ඔයාගේ පර්සනල් ලයිෆ් එක, එතකොට ඔයාගේ ජොබ්ස් වෙන්න පුළුවන්, එඩියුකේෂනල් දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් හොඳට බැලන්ස් කරගන්න දන්න කෙනෙක්. හොඳ බැලන්ස් කිරීමේ හැකියාවක් ඔයාට තියෙනවා කියන දේ මෙයා දකිනවා. ඉතින් පයිල් නම්බර් 2 මේක තමයි ඔයාගේ රීඩින් එක. එහෙනම් ගිහින් එන්න. කොහොමද පයිල් නම්බර් 3? ඉතින් අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාව දකින්නේ මොන වගේ කෙනෙක් විදිහටද? මොන වගේ පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් විදිහටද කියන එක තමයි අද බලන්න හදන්නේ. ඉතින් ඔයාගේ රීඩින් එකට ආපු කාඩ්ස් ටික මම කියලා ඉන්නම්. Ace of Pentacles, Ace of Swords, Judgment, Six of Cups, Seven of Cups, Five of Wands, Six of Swords and The Fool. ඉතින් පයිල් නම්බර් 3 ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාව දකින්නේ ගොඩක් වැලියු, එතකොට ගොඩක් ඉන්ටෙලිජන්ට්, අපි කියන්නේ බුද්ධිමත්, ගොඩක් වැලියබල්, ඉන්ටෙලිජන්ට්, එතකොට තව මොකක්ද කියන්නේ ඔයා හරි කියන්නේ ට්‍රුත් එකට බර කෙනෙක්, ඇත්ත හොයන් යන කෙනෙක්, එහෙමත් නැත්නම් ඇත්තට ගරු කරන කෙනෙක්, ඒ වගේ කෙනෙක් විදිහට තමයි මේ කෙනා ඔයාව දකින්නේ. ඒ වගේම තමයි මේ කෙනා ඔයාව දකිනවා පාස්ට් එකේ වගේ ලයිෆ් එකේ තිබ්බ එක්ස්පීරියන්සස් වලින් ජීවිතයට පාඩමක් අරගෙන ජීවිතය සාර්ථක කරගන්න කෙනෙක් විදිහට. ඒ වගේම තමයි මේ කෙනාට නිකන් හිතෙනවා ඔයාව එයාට හරි හුරු පුරුදුයි වගේ නිකන් ඔයත් එක්ක අපි කියන්නේ මෙයාට හිතෙනවා ඔයත් එක්ක ආත්මීය බැඳීමක් එහෙම අර හරි හුරු පුරුදු බවක් මෙයාට තියෙනවා. හරිම ෆැමිලියර් ගතියක් මෙයාට ඔයත් එක්ක තියෙනවා. එහෙමත් නැත්නම් මේ කෙනා දකිනවා ඔයා හරිම කරුණාවන්ත හදවතක් තියෙන, අනිත් අයට හරිම කරුණාවෙන් සලකන එහෙම කෙනෙක් කියලා. ඒ වගේම තමයි මෙයා දකිනවා ඔයාට ජීවිතේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඔයා කියන්නේ ගොඩක් ඔප්ෂන් එක ඉන්න පර්සනැලිටි එකක් තියෙන කෙනෙක්. කියන්නේ ඔප්ෂන් එක ඉන්න නෙමෙයි, ඔයාට effortlessly ඔප්ෂන් ගොඩාක් තියෙනවා වගේ ජීවිතේ. මේ කෙනා එන්න එහෙම ඔයාව දකිනවා. ඔයාට මොන ඔප්ෂන් එකද තෝරගන්නේ කියලා තීරණය කරන්න අපහසු තරමටම ඔයාට ඔප්ෂන් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනා එහෙම තමයි ඔයාව දකින්නේ. ඒ වගේම තමයි මෙයා දකිනවා ඔයා ලේසියෙන් දෙයක් අතාරින්නේ නැහැ. ඔයාට ඕනි දේවල් ජීවිතයට ළඟා කරගන්න සටන් කරන කෙනෙක්. එහෙමත් නැත්නම් ඔයාගේ ඉමෝෂන්ස් එක, මේ කියන්නේ අර තමන්ව පොඩ්ඩක් පස්සට දාන ඉමෝෂන්ස් තියෙන කම්මැලි ගතිය, එතකොට දුක, ඒ වගේ දේවල් එක්ක ඔයා සටන් කරලා කොහොම හරි ඔයාගේ ජීවිතය වෙන ඔයාගේ අදහස් වෙනුවෙන් ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔයා සටන් කරන කෙනෙක්. කියන්නේ ඇත්තටම ගහගන්න යන හිම කෙනෙක් නෙමෙයි. කියන්නේ අර
අපි කියන්නේ කොහොමද කියන්නේ? ඔයා ලේසියෙන් දෙයක් කතා කරන කෙනෙක් නෙමෙයි. ඔයාට දෙයක් ඕනි වුණොත් ඔයා ඒ දේ අනිවාර්යෙන් කොහොම හරි ගන්න කෙනෙක්. හරිද? ඒ වගේම තමයි මෙයා ඔයාව දකිනවා ප්‍රශ්න වලින් හරිම ලස්සනට හරිම හොඳට මූව් ඔන් වෙනවා. ඒ කියන්නේ ජීවිතේ හැමදාම එක තැන ඉන්නේ නැහැ. කොච්චර අමාරු දෙයක් වුණත් ඔයා හරි ලස්සනට ඒ දේවල් හැන්ඩල් කරගෙන හරි ලස්සනට ජීවිතේ තිබ්බ අමාරු කාලවලින් ඔයා ලස්සනට මූව් ඔන් වෙලා තියෙනවා කියන දේ මම දකිනවා. මෙයා දකිනවා. ඔයාව දකින්නේ මේ කෙනා අන්න එහෙම. ඒ වගේම තමයි මෙයා දකින ඔයා ඔයාගේ ගමන යන්න බය නැති කෙනෙක්. ඔයා නිදහසේ ඔයාගේම ගමනක් යන කෙනෙක් විදිහට. එහෙම නැත්නම් මේ කෙනා දකිනවා ඔයාගේ පර්සනැලිටි එක දැන් අලුත් වෙලා. ඉස්සර හිටපු කෙනා නෙමෙයි දැන් ටිකක් වෙනස් දෝ මන්දා කියලා මේ කෙනා හිතනවා. කොහොමනත් සමහරුන්ට මේ කෙනා හිතනවා ඔයා ඔයාගේ ගමන යන්න බය නැති කෙනෙක්. ඔයා හරිම සැහැල්ලුවෙන් එතකොට වැඩි රෙස්පොන්සිබිලිටිස් අරගෙන එහෙම තමන්ගේ ජීවිතේ අපි කියන හැමදේම එකට අල්ලගෙන එහෙම යන කෙනෙක් නෙමෙයි. ඉතින් ෆයිල් නම්බර් 3 මේක තමයි ඔයාගේ රීඩින් එක. එහෙනම් රීඩින් එක ඇකියුරේට් වුණාද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න.